කොහොමද කේ ඩ්‍රාමා සෝල් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා හැමෝවම. ඉතින් අද ගෙනාවා The Price of Convention කේ ඩ්‍රාමා එකේ සම්පූර්ණ කතාව. මේක ත්‍රිලර් කැටගරි එකේ ඩ්‍රාමා එකක් වගේම මාරම විදිහේ කතාවක් තමයි මේකට තියෙන්නේ. ඉතින් කතාව ගැන කෙටියෙන් කතා කළොත් අංශු කියලා කාන්තාවක්ගේ හස්බන්ඩ් පිහි ඇනුමකින් කවුරු හරි කෙනෙක් එයාව ඝාතනය කරලා මරලා දානවා. ඉතින් මෙහි වෙලාවේදී අපරාධකාරයා විදිහට අංශුව තමයි අහුවෙලා හිරේට යන්න සිද්ධ වෙන්නේ. ඊළඟට මේ අංශු හිරේදී තවත් කාන්තාවක් එක්ක එකතු වෙලා ඩීල් එකක් ගහලා එයා ප්ලෑන් කරනවා හිර ගෙදරින් ගැලවිලා එළියට ඇවිල්ලා සැමියාගේ ඝාතකයා හොයාගන්න. ඉතින් එපිසෝඩ් 12 පුරාවටම බලන හැම මොහොතක්ම ඊළඟට මොකක්ද වෙන්නේ කියන කුතුහලය මේ කතාව පුරාම ගලාගෙන යනවා. ඉතින් දැන් සම්පූර්ණ ඩ්‍රාමා එකට යමු. හැබැයි ඊට කලින් මගේ channel එකත් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. දැන් යමු අපි කතාවට. ඉතින් කතාව පටන් ගන්නේ 2017 අංශු සහ කීදේ එයාලගේ වෙඩින් එක ගන්නවා. මෙයාලා එයාලගේ වෙඩින් එක හරිම ලස්සනට ගන්නවා වගේම මෙයාලට ඒ වෙද්දිත් සෝප් කියලා ලස්සන පුංචි දුවක් ඉන්නවා. කොහොම හරි මේ අතීත සිදුවීමට පස්සේ තමයි වර්තමානයේ පෙන්වන්නේ. අංශු ඉන්නවා ලේවිලක් මැද අඬ එයාගේ හස්බන්ඩ් කීදේගේ බෙල්ලට කවුරු හරි පිහින් ඇනලා එයා 19ට කෝල් කරලා උදව් ඉල්ලන ගමන් තමයි ඉන්නේ. කීදේ ගොඩක් අමාරුවෙන් තමයි මේ වෙලාවේදී ඉන්නේ. කොහොම හරි මේ සිදුවීමට පස්සේ අවමංගල්‍ය උත්සවය ගන්නවා කීදේගේ. මොකද එයාගේ අර අනතුරින් කීදේ මිය ගිහින් වගේම මෙතන එයාගේ බිරිඳ අංශු සහ පුංචි සෝප් ඉන්නවා පුදුම වේදනාවකින්. ඊළඟට තමයි ටික දවසකට පස්සේ අංශුව පෙන්නනවා එයාව පොලිසියට ගෙනවලා කීදේගේ ඝාතනය පිළිබඳ විමර්ශනයට කටඋතර සහ තොරතුරු ලබා ගන්න එයාව විමර්ශන ඒකකයට ගෙන්වනවා. මෙතනදී මිස් ඇන් තමයි අංශුගෙන් ප්‍රශ්න කිරීම සිද්ධ කරන්නේ. මේ වෙලාවේදී ඇය අංශුගෙන් සහ කීදේගේ පවුල් විස්තර වගේම එදා දවසේ සැක කටයුතු මොනවා හරි දැක්කද කියලා අංශුගෙන් අහනවා. මොකද අංශු තමයි කීදේට අපරාධය සිදු වූවට පසුව එයාව දැක්ක එකම කෙනා තමයි අංශු. ඒ නිසා තමයි එයාව මේ වෙලාවේදී මුලින්ම විමර්ශනය කරන්නේ. ඉතින් එතකොට තමයි අංශු කියන්න පටන් ගන්නේ එදා තමයි මයි කීදේ අපේ දෙවෙනි බබාව හදන්න ප්ලෑන් කරන් හිටපු දවස අපි ස්ටුඩියෝ එකේ ඉන්න හැමෝටම කිව්වා එදා ස්ටුඩියෝ එකට එන්න එපා කියලා. අපි ගොඩක් දවස් දැන් තමයි එක ප්ලෑන් කරන් හිටියේ. ඉතින් මම මයින් එකකුත් අරන් එතනට යන්න හදද්දී හුඩ් එකකුයි මාස් එකකුයි දාන් ඔළුව වහන් ස්ටුඩියෝ එකේ ඉඳලා කාන්තාවක් එළියට ආවා. එයා මෙන්න මේ වගේ කියලා අංශු චිත්‍රයක් ඇඳලා පෙන්නනවා. අංශු කියන්නේ කොහොමත් ආර්ට් ටීචර් කෙනෙක් වගේම කීදෙත් ආටිස්ට් කෙනෙක් විදියට තමයි රැකියාව කරලා තියෙන්නේ. ඉතින් මේ පින්තූරය මිස් ඇන්ට පෙන්නනවා. ඉතින් මේ වෙලාවේදී මිස් ඇන් පින්තූරය දැක්කාම අංශුට ෆොටෝ එකක් පෙන්නනවා. එදා අපරාධ ස්ථානයේ තිබිලා ගත්තු ෆොටෝ එකක්. මේ ෆොටෝ එක දැක්කාම අංශුට මතක් වෙන්නේ සෝවුන් කියලා එයාලගේ යාළුවෙක්ව. ඊට පස්සේ තමයි අංශු කියන්නේ මේක සෝවුන්ගේ එදා ස්ටුඩියෝ එකට එයත් ඇවිල්ලා තිබුණා. මේක එයාගේ වෙන්න පුළුවන් කියලා අංශු කියනවා. ඒත් එක්කම තමයි මිස් ඇන් අහන්නේ මේ ඔයා ඇඳපු කාන්තාව එයාද කියලා. හැබැයි අංශු මෙතනදී කියන්නේ එයා වෙන කෙනෙක් එදා ස්ටුඩියෝ එකේ ඉඳලා ආවේ වෙන කාන්තාවක් කියලා කියනවා. මේ විදිහට ප්‍රශ්න කරද්දී මිස් ඇන්ට අංශු ගැන කිසිම විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. මොකද අංශුට තියෙන්නේ අමුතු හැසිරීමක්. එයාගේ හස්බන්ඩ් නැති වුණු වේදනාවක්වත් එයාගේ මූණේ නැහැ. ඒ නිසා මිස් ඇන්ට කිසිම විශ්වාසයක් නැහැ අංශු ගැන. ඉතින් ඒත් එක්කම තමයි මිස් ඇන් ප්‍රශ්න කිරීම අතරතුරේදී දකින්නේ අංශුගේ මැණික් කටුවේ තැලීම් ලකුණු කීපයක් තියෙනවා කියලා. මේත් එක්කම තමයි යා නිගමනය කරන්නේ කීදේ ඝාතනය කරන්න ඇත්තේ අංශු ඒ වෙලාවේ කීදේට බෙලට අනින්න යද්දී කීදේත් හදින් අත අල්ලන්න ඇති කියලා මිස් ඇන් හිතනවා. අනික අංශුගේ හැසිරීමත් හස්බන්ඩ් කෙනෙක් නැති වුණු කාන්තාවක් වගේ නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේදී මිස් ඇන් අංශුව සැක කරන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මේ ලබාගත් තොරතුරුට අනුව ලී කේදීගේ ඝාතනය සිදු වූ ස්ථානයේ කිසිම සාක්ෂියක් මේ වෙනකම් හොයාගන්න බැරි වෙලා තියෙනවා. කවුරු හරිම කෙනෙක් කෙමිකල් එකක් පාවිච්චි කළා ඝාතනය වෙච්ච ස්ථානය පිරිසිදු කළා වගේම ඒ ඝාතක කරුවා විසින්ම කෙමිකල් එකක් වක් කරලා සාක්ෂි ඔක්කොම මකලා දාලා තියෙනවා. ඒ නිසා නියම අපරාධ
අපරාධකාරයාව තාම හොයාගන්න විදිහක් නැති වෙලා තියෙනවා. ඉතින් මේ නිසා විමර්ශන කණ්ඩායම් වලට මේ නඩුව විසඳන්න ගොඩක් අමාරු වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඊළඟට තමයි මේ නඩුව විසඳන්න බාර ගන්නවා පෙන්වන්නේ බෙග්ඩුන් හෝ කියන ඉතාමත් දක්ෂ අභිචෝදක නීතිඥවරයාව. එයා ඉතා දක්ෂයි වගේම ප්‍රසිද්ධ අභිචෝදකවරයෙක් විදිහට තමයි වැඩ කරන්නේ. එයා මේ නඩුව පිළිබඳව අධ්‍යයනය කිරීමට මේ විමර්ශන ඒකකයට එනවා. ඉතින් මෙතෙන්ට ආවහම මිස් ඇන් මේ සිදු වීම පිළිබඳ විස්තර කරනවා වගේම මිස් ඇන් කියන විදිහට මේ නඩුව ඉතාමත් සංකීර්ණයි. කිසිම සාක්ෂියක් ඉතුරු වෙලා නැහැ. ඝාතකකරුවා විසින් කෙමිකල් දාලා ඒ සාක්ෂි මකලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ නඩුව ඉතාමත් සංකීර්ණයි කියලා මිස් ඇන් බෙග්ඩුන් හෝ නිලධාරියාට පැහැදිලි කරනවා. මේත් එක්කම තමයි බෙග්ඩුන් හෝ නිලධාරියා ඇන්ට කියන්නේ මම මේ නඩුව බාර ගන්නවා මම මේක විසඳන්නම් කියලා. ඊට පස්සේ අංශුව ගෙදර යවනවා ප්‍රශ්න කිරීම ඉවර කරලා මෙයාට ගෙදර යන්න අවසර දෙනවා. ඉතින් පොලිස් ඒකකයේ කිසිම විමර්ශන නිලධාරියෙක්ට මේ නඩුව පිළිබඳව අංශුගෙන් වැඩි දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. අංශු ගෙදර ගිහින් සාමාන්‍ය විදිහට දවස ගෙවනවා වගේම මේ අතරතුරේදී තමයි බෙග්ඩුන් හෝ නිලධාරියා අංශුව හොරෙන් ෆලෝ කරලා එයාගේ විස්තර හොයාගන්න පටන් ගන්නෙ. ඉතින් බෙග්ඩුන් හෝ නිලධාරියා මිස් අංශුව ෆලෝ කරමින් එයාගේ විස්තර හොයන ගමන් ඉන්නවා. ඒත් එක්කම තමයි බෙග්ඩුන් හෝ නිලධාරියාට කෝල් එකක් එන්නේ. මිස් ඇන්ගෙන් එයා කෝල් කරලා බෙග්ඩුන් හෝල්ට කියන්නේ අංශු ලීකේදීගේ ස්ටුඩියෝ එකට යන්න අවසර ඉල්ලුවා. මම ඒකට මොකද කරන්න කියලා. මෙතනදී බෙග්ඩුන් හෝ නිලධාරියා කියන්නේ ඒකට අවසර දෙන්න එපා. මොකද තාම ඝාතන ස්ථානය විමර්ශනය කළා ඉවර කරලා නැති නිසා කියනවා. ඉතින් බෙග්ඩුන් හෝ නිලධාරියා කෝල් එකට පස්සේ එයා යනවා අංශුගේ ඉස්කෝලේ එයාගේ පන්ති කාමරයේ වැඩිදුර පරීක්ෂා කරලා බලන්න. මෙතනදී බෙග්ඩුන් හෝ නිලධාරියාට හම්බ වෙනවා අංශුගේ පන්ති කාමරයේ මේසෙ උඩ තිබිලා එචන් කියන කෙමිකල් එක මිලදී ගත්තු බිල් කීපයක්. ඉතින් බෙග්ඩුන් හෝ නිලධාරියා මේවා පරීක්ෂා කර ඉද්දී ඇන්ගෙන් අයම කෝල් එකක් එනවා. ඒත් එක්කම තමයි බෙග්ඩුන් හෝ නිලධාරියා මෙතනින් පිටත් වෙලා කෙලින්ම විමර්ශන ඒකකට යන්නේ. ඒ වන විට එතෙන්ට ඒ ඒකකයට අංශු කිව්ව අර සෝවුන් කිව්ව ගෑනු ළමයාව ගෙනලා ප්‍රශ්න කරන ගමන් තමයි ඉන්නේ. මෙතනදී කට්ටියම දැනගන්නවා ලීකේදීට මේ සෝවුන් කියන ගෑනු ළමයාත් එක්ක අනියම් සබඳතාවයක් තිබ්බා කියලා. වගේම එදා ඝාතනය සිද්ධ වුණ දවසේ මේ ගෑනු ළමයා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ගිහින් තියෙනවා කියලා දැනගන්නවා. ඉතින් ලීකේදී ඝාතනය සිද්ධ වුණ දවසේ සෝවුන් සහ අංශු විතරයි ස්ටුඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බෙග්ඩුන් හෝ ඇතුළු විමර්ශන කණ්ඩායම තීරණය කරනවා සෝවුන් පිටත් වුණ වෙලාව තහවුරු කරගන්නවා වගේම අංශු පිටත් වුණු වෙලාව තහවුරු කරගෙන කොහොම හරි නිවැරදි සැකකාරයව අල්ලගන්න මේගොල්ලෝ ප්ලෑන් කරනවා. මේ අතරතුරේ තමයි බෙග්ඩුන් නිලධාරියා අංශුට සෝවුන් එක කතා කරන්නත් අවස්ථාවක් දෙන්න කියලා මේ වෙලාවේදී ඇන්ගෙන් ඉල්ලන්නේ. ඊළඟට තමයි පෙන්වන්නේ අංශුට සෝවුන් එක්ක කතා කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී සෝවුන්ගෙන් අංශු අහන්නේ ඔයාට ලීකේදීත් එක්ක අනියම් සම්බන්ධතාවයක් තිබුණාද? එයාත් ඔයාට කැමැත්තක් දක්වුවාද කියලා අහනවා. හැබැයි මේ හැම එකකටම උත්තර දී ගන්න සෝවුන්ට බෑ. මේ වෙලාවේදී අංශු දැනගන්නවා සෝවුන් මේ විදිහට කතා කරන්නේ නැති එකෙන් මෙතන මොකක් හරි සම්බන්ධතාවයක් තියෙන්නේ නැති කියලා. ඉතින් එළියේ ඉඳන් මේ සිදුවීම බෙග්ඩුන් නිලධාරියා ඇතුළු අයන්න අහගෙන ඉන්නවා. ඉතින් මේ සිදුවීම් වලට පස්සේ ඊළඟට බෙග්ඩුන් හෝ යනවා ලීකේදීගේ ඝාතනය සිද්ධ වෙච්ච ස්ථානයට වගේම එයා එතෙන්ට ගිහින් එතන පරීක්ෂා කළා බලනවා වගේම එදා වුණ දේවල් පරිකල්පනය කරලා බලනවා. එතනදී එයා තේරුම් ගන්නවා ඝාතනය සිද්ධ කරපු පිහිය වෙන එකක් වගේම ඒ පිහිය අනිවාර්යයෙන්ම මෙතන තියෙන කැටයම් පිහි එක්ක තියෙන්න ඕනි කියලා. අවසානයේදී බෙග්ඩුන් හෝ නිලධාරියා අධිකරණ වෛද්‍ය කණ්ඩායම වෙත මේ හැම පිහියක්ම සැකසරහිත හැම උපකරණයක්ම යවනවා. ඒ වගේම එතනදී රිසල්ට් එකත් ලබා ගන්නවා. ඉතින් කොහොම හරි මේ අතරතුරේදී තමයි සෝවුන් එදා ස්ටුඩියෝ එකකින් කලින් ගිහින් තියනවා කියලා තහවුරු කරගන්නවා CCTV වලින් මේ විමර්ශන කණ්ඩායම. ඉතින් මේත් එක්කම තමයි ඉතිරිව ඉන්න එකම සැකකාරිය අංශුව විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවට ගන්නේ. ඇන් සහ තවත් නිලධාරියෙක් ගිහින් අංශුව අත්අඩංගුවට ගද්දී අංශු ගොඩක් නගලනවා. ඉතින් මෙතනදී ඇන් කියන්නේ දඟලන්න එපා. ඔයා අපේ රාජකාරියට බාධා නොකරන තරමට ඔයාට ලෝය කෙනෙක් හරි ගන්න වාසි ලැබෙනවා කියලා කියනවා. ඉතින් මේකටත් පස්සේ තමයි පෙන්වන්නේ අංශු දැන් විමර්ශන ඒකකයට වෙලා ඉද්දී වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මෙතෙන්ට බෙග්ඩුන් හෝ නිලධාරියා එන්නේ. ඊළඟට තමයි බෙග්ඩුන් හෝ නිලධාරියා ප්‍රශ්න කරන පටන් ගන්නේ ලීකේදීගේ ඝාතනය සිද්ධ වුණු ආකාරය අංශු ඉදිරියේ පැහැදිලි කරන්න පටන් ගන්නවා. එයා පරිකල්පනය කරපු විදිහට. ඉතින් මෙතනදී අපිට ෆ්ලෑෂ් බෑක්
මොහොතකුත් පෙන්නනවා. අංශු යනවා ස්ටුඩියෝ එකට. එයා දකිනවා ලීකේදී පසුපස හැරිලා ඉන්නවා. වගේම එයා දකිනවා මේසෙ උඩ කාන්තා ඇඳුමක් සහ කොන්ඩම් කීපයක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි අංශුට කේන්ති ගිහින් එකපාරටම එයාගේ අතේ තියෙන වයින් එකකින් ලීකේදීට පහර දීලා එතන තියෙන කැටයම් පියක් අරන් ලීකේදීගේ බෙල්ලට ඇනගෙන යන්නේ. මෙතනදී ලීකේදීට අර විදිහට ඇනගෙන යන්නේ සෝඋන් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියලා අංශුට කේන්ති ගියපු නිසා කියලා මේ බෙග්ඩුන් හෝ නිලධාරියා කියනවා. එතකොට තමයි අංශු මෙතනදී මේ බෙග්ඩුන් හෝ නිලධාරියා කියන දේවල් ප්‍රතික්ෂේප කරන්නේ. මොකද එයා කියනවා මම සෝඋන් එක්ක එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තෙත් මේ ඊයේ පෙරේදා ඝාතනයට කලින් මම එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා කවදාවත් දැනන් හිටියේ නැහැ කියලා කියනවා. හැබැයි බෙග්ඩුන් හෝ නිලධාරියා මේ අංශු කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. එයා අංශුට තදින්ම වරදකරු ලෙස චෝදනා කරනවා. ඒත් එක්කම තමයි මේ වෙලාවේදී අංශුට කියන්නේ ඔයා මිස් ඇන්ටි කියලා ස්ටුඩියෝ එකට යන්න හැදුවා නේද? මේ පී අරගන්න නේද? මේ තමයි ඔයා එදා කී දෙයට ඇන්න පිහේ කියලා මේ වෙලාවේදී බෙග්ඩුන් හෝ නිලධාරියා පිහක් කරන් පෙන්නනවා. ඒත් එක්කම තමයි මේ අංශු කතා කරන්න පටන් ගන්නේ. මට ඕනේ උනේ චිත්‍ර වගේක් ගන්න. මම ඔය වගේ දෙයක් දන්නේවත් නැහැ. මම මොකද මගේ සෝප්ගේ තාත්තව මරන්නේ කියලා මේ වෙලාවේදී අංශු කෑ ගහනවා. හැබැයි බෙග්ඩුන් හෝ නිලධාරියා අංශුට චෝදනා කරන එක නවත්තන්නේ නැහැ. මොකද ඊළඟට අංශුට ඉදිරිපත් කරනවා බෙග්ඩුන් හෝ නිලධාරියා එදා අංශුගේ පාසලේ මේස උඩ තිබිලා හම්බ වෙච්ච එචර් කියන කෙමිකල් එක මිලදී ගත්තු බිල් කීපය. ඊට පස්සේ තමයි බෙග්ඩුන් හෝ නිලධාරියා කියන්නේ මේ තමයි එදා ඝාතන ස්ථානයේ ලීකේදීගේ ඝාතනය සිද්ධ කරලා එයාගේ සාක්ෂි මැකෙන්න වක් කරපු කෙමිකල් එක. මේක ඔයා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයා තමයි මිනිමරුවා කියලා තරයේම කෙලින්ම චෝදනා කරනවා. ඉතින් අංශු කොච්චර පුණුපුණා කිව්වත් අංශු කවුරුත් විශ්වාස කරන්නේ එයාව අවසානයේ බන්ධනාගාරගත කරනවා. අවසානයේ අංශුට සිද්ධ වෙනවා හිරගෙදර යන්න. එයා හිරගෙදර ගිහින් සෑහෙන් අඬනවා දුක් වෙනවා. ඒත් එයාට වැඩක් වෙන්නේ නැහැ. එයාව කවුරුත් පිළිගන්නේ නැහැ. එයාට ජීවිතාන්තය දක්වා හිරදඬුවම් ලැබෙනවා. වගේම එයාගේ පුංචි දුව එයාගේ යාළුවා ළඟ නතර කරන්න සිද්ධ වෙනවා. ඊළඟට තමයි ආයම ලීකේදීගේ ඝාතනය උන දවසේ උන සිදුවීම ෆ්ලෑෂ් බෑග් එකකින් අපට පෙන්වන්නේ. අංශු යනවා වයින් එකකුත් අරන් ස්ටුඩියෝ එකට. එයා වාහනේ බයිද්දි දකිනවා වෙස් වලාගත්ත ගෑනු කෙනෙක් ස්ටුඩියෝ එකේ ඉඳන් එළියට එනවා කියලා. ඉතින් අංශු කාර් එකට මුවා වෙලා බලන් ඉන්නවා. මොකද හරිම සැක කටයුතු දෙයක් නිසා. ඊට පස්සේ තමයි එයා ගියට පස්සේ අංශු ස්ටුඩියෝ එකට යන්නේ. ඒ යදි තමයි ලීකේදී ලේබලින් නැහැවිලා තුවාල වෙලා වැටිලා ඉන්නවා කියලා දකින්නේ. ඉතින් මේ ෆ්ලෑෂ් බෑග් එක පෙන්නනවා. ඉතින් මේත් එක්කම මේ ෆ්ලෑෂ් බෑග් එකකින් පස්සේ ඊටමත් ධනවත් ගෙදරක අංශුගේ නිවුස් එක ප්ලේ වෙන විදිහ පෙන්නනවා. ඉතින් ඒ ගෙදර කාන්තාවක් වසපානය කරලා මැරිලා ඉන්නවා වගේම පිරිමි කෙනෙකුත් මැරිලා වැටිලා ඉන්නවා කියලා පෙන්නනවා. එතන තරුණියක් ඉන්නවා නිකම් මනස ව්‍යාකූල වුණ. එයා මේ මැරිලා ඉන්න පුද්ගලයාගේ පුතාට ඒ පුද්ගලයා වගේ මැසේජ් එකක් දාන ගමන් අංශුගේ නිවුස් එක අවධානයෙන් බලන ගමන් ඉන්නේ. මේ නිවුස් එකේ පෙන්නනවා අංශුට හිරගෙදරට අරයි යන්න බස් එකට නගින ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේදී අංශු මාධ්‍යයට ඇහෙන්න කෑ ගහලා කියනවා මම මගේ ස්වාමියාව ඝාතනය කළේ නැහැ. මම විශ්වාස කරන්නේ නැහැ කවුරුත් මම මගේ මහත්තයාව මැරුවේ නැහැ කියලා අංශු හොඳටම කෑ ගහනවා. ඉතින් මේ සිදුවීමත් එක්ක අර තරුණියව පෙන්නනවා. එයා මේත් එක්කම අමුතු හිනාවක් දාලා එයාගේ කොණ්ඩය ගලවලා ඉවත් කරනවා පෙන්නනවා. ඉතින් පළවෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. අපි දෙවෙනි එපිසෝඩ් එකට ඉක්මනට යමු.